උදාහරණයකට ගමු වෙන වගේ පැටර්න් එකක් මේකේ පේනවා කියලා. හරිද? ඔයගේ පැටර්න් එකක් පේනවා මේකේ අපි හිතමු මේක බ්‍රේක් වෙනවා කියලා උඩට කෙනෙකුට ගන්න පුළුවන් කියලා. බ්‍රේක් වෙනවා කියලා මෙතනින් එන්ට්‍රියක් මේ ඒරියා එකකින් අපි එන්ට්‍රියක් ඕපන් කරනවා කියලා හිතමු කවුරු හරි. හැබැයි මම මේක විශ්වාස කරන්නේ මේක ෆේක් අවුට් එකක් විදියට. අර දැන් මෙහෙම ඉස්සෙල්ලා මම පැටර්න් එකක් ඇඳන්නේ මේ විදියට. පැටර්න් එක ලොකුට ෆලෝ කරන්නේ මම උදාහරණයක් ගත්තා. කැන්ඩල් එකක් මේ විදියට ක්ලෝස් වුණා කියලා හිතමු. ඒක කැන්ඩල් එකක් ඔය විදියට ක්ලෝස් වෙනවා. ඔය විදියට ක්ලෝස් වෙනවා හෙට කැන්ඩල් එක. ඔය විදියට ක්ලෝස් වුණාට පස්සේ දැන් ඔයා ට්‍රෙන්ඩ් ලයින් එක කොහෙටද ගහන්නේ? දැන් ඉස්සෙල්ලා තිබ්බේ මෙහෙමනේ. මම මේ උදාහරණයක් ගත්තා. ඉස්සෙල්ලා තිබ්බේ ඔන්න ඔහොම එකක්නේ. ඒතර දැන් ඔහොම එකක් මෙහෙම කැන්ඩල් එකක් වැඩ කරාට පස්සේ ඔයා හිතන්නේ මොකද්ද? අර පැටර්න් එකට මොකද වෙන්නේ? දැන් මෙතන මට ඉස්සෙල්ලා පැටර්න් එකක් පේනුණා කියලා කිව්වනේ. ඔන්න ඔහොම පැටර්න් එකක් පේනවා. දැන් මේ පැටර්න් එක මොකද්ද වෙන්නේ? එතකොට ඔයා දැන් මේ ට්‍රෙන්ඩ් ලයින් එක මෙතන මොකද තියාගෙන ඉන්නවද මොකක්ද? ඔයා හිතන විදිහ මම මේ ලික්විඩිටි ගැන ඒවා මුකුත් හිතන්න එපා ඔයා. මේ ට්‍රෙන්ඩ් ලයින් එකක් පේනවා. මේ ට්‍රෙන්ඩ් ලයින් එක මෙහෙම දැන් ඔහොමම තියනවද? නැත්නම් ඔය ට්‍රෙන්ඩ් ලයින් එක වෙනස් කරගන්නවද? දැන් මේක මෙහෙම ගන්නත් පුළුවන් ඊළඟට. ඔන්නෝම ගන්නත් පුළුවන් කෙනෙකුට. එතකොට ඔයා තීරණය කරන්නේ ඔක කොහොම ගන්නවද මේ පැත්තට මෙහෙම තියනවද? දැන් හැබැයි අර අපි ට්‍රෙන්ඩ් එක තිබ්බ ලයින් එක තිබ්බ හැබැයි ඒක ෆේක් මේව කරානේ බ්‍රේක් කරානේ. එතකොට ආයිත් වෙනස් කරනවද මොකද්ද කරන්න කියලා. එතකොට වෙනස් කරන්න ඕනනේ අනිවාර්යෙන් අපි හිතන ලයින් එකේ නෙවෙයි නේද? අනිවාර්යෙන් වෙනස් කරන්න ඕන. එතකොට වෙනස් කරන්නේ මොන පැත්තටද කියලා එක්ක ඔය සමාන්තරව ගන්නවද නැත්නම් ආයිත් රෙක්ටැන්ගියුලර් හෙඩට එන එකක් ගන්නවද කියලා ඒක ගැන පොඩි අදහසක් නැහැ. දැන් මේ කැන්ඩල් එක ඇදුනේ සෙනසුරාදානේ. මේ සෝරි ඉරිදානේ. රතු පාට කැන්ඩල් හැදෙන සවුන්ද මම කරා නම් මම ට්‍රෙන්ඩ් ලයින් එකක් තිබුණා නම් මම මේ ට්‍රෙන්ඩ් ලයින් එක වෙනස් කරන්නේ නැහැ. මම මේ මතෙමයි ඉන්නේ. මොකද මම විශ්වාස කරන්නේ මේක ෆේක් අවුට් එකක් කියලා. මේ ඊයේ හැදුණු කැන්ඩල් එක මම විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ ඊයේ හැදුණු එක ෆේක් අවුට් එකක් විදිහට තමයි මම විශ්වාස කරන්නේ. ඒ කියන්නේ දැනට දැන් ඊයේ අපි ඊළඟ මේ කැන්ඩල් එකක් නැතුව තිබුණා නම් දැනට ප්‍රයිස් එක තියෙන්නේ මෙතනනේ. මෙන්න මේ ඒරියා එකේනේ. හෙට කැන්ඩල් එක හැදුනන් පස්සේ හෙට කැන්ඩල් එකක් දැන් එතෙන්ටම ඇවිල්ලානේ. මේ කැන්ඩල් එක මෙහෙම අප් වුණාට රෙඩ් කැන්ඩල් එකත් පහළට ඇවිල්ලානේ. ප්‍රයිස් එක තිබුණු දැන්ටම ඇවිල්ලානේ. ඒතකොට මම විශ්වාස කරන්නේ අද වුණු බවුන්ස් එක ෆේක් අවුට් එකක් විදිහට මම ගන්නවා නම්.